සුබ උදෑසනක් හැමෝටම මේ වෙලාවේ ලංකාවේ වෙලාවේ පාන්දර 3:45යි මම දැන් නිදිගෙන හිටියේ හොඳට මේ නිින්දෙන් අවදිලා මේ වොයිස් ක්ලිප් එක දෙන්නේ මට යාළුවෝ විශේෂයෙන් සම්ප්ලා බෑන්ඩ් එකේ සහ අනිත් මගේ කලාකරු කීප දෙනෙක් කතා කරලා කිව්වා ප්‍රසංගයට යන්නේ නැද්ද කියලා මේ කුයිට් රාජ්‍ය පැවැත්වෙනවා අගෝස්තු 12 ඉතින් මේ ප්‍රසංගයට යන්නේ නැද්ද කියලා මේ අද කට්ටිය ෆ්ලයි කරනවා ඉතින් මට කතා කරා ඉතින් මේ මම බැලුවා මේ ප්‍රසංගේ මම බාරගත්තෙත් නැහැ මේ ප්‍රසංගෙට මම නැහැ ඉතින් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ මගේ නම සහ මගේ වීඩියෝ ක්ලිප්ස් බොරුවට දාලා මේ අගෝස්තු 12 කුවේට් රාජ්‍ය පැවැත්වෙන ප්‍රසංගයට මම එනවා කියලා අනිත් ආටිස්ට්ලත් එක්ක මගේ නම සහ වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් මේ ප්‍රසංගයට ඇත්තටම ලෙස්ලි කියන සහෝදරියක් මට කතා කරා. මම ඒ ෂෝ එක කතා කරපු මොහොතේම කන්ෆර්ම් කරේ නැහැ. ඉතින් මෙයාලා ඒක දැන මෙයාලා දැන් මාස 2-3කට ඉඳලා මගේ පෝස්ටර්ස් වීඩියෝස් දාලා මේ ප්‍රසංගයට එනවා කියලා. ඉතින් ප්‍රධාන සංවිධායක කවුද අපි ඉස්තියාඩ් මොහමඩ් කියන පුද්ගලයා තමයි මේකේ ප්‍රධාන සංවිධායක වෙන්න ඕනේ. ඉතින් මේ උදෑසන පාන්දර නැගිටලා මම මේ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා බලලා මම Facebook වලට ගියා. දැන් තමයි දන්නේ මගේ වීඩියෝ ක්ලිප්ස් සහ පෝස්ටර්ස් ගොඩාක් මේ ෂෝ එකට දාලා මම එනවා කියලා. මගේ ආදරණීය රසිකයන් කුවේට් වල ඉන්න හැමෝගෙම ඉල්ලන්නේ මේ වගේ ප්‍රසංග කරන අයට රැවටෙන්න එපා. මේ මම කියන්නේ බලන්න බොරුව කොච්චරද කියලා මේ මිනිස්සු හිතන්නේ අන්තිමට රුවන් හිටියාලි ප්‍රසංග බාර ගන්නවා. ප්‍රසංග වලට එන්නේ නැහැ. කෙලිම කියනවා කොල්ල තියනවා කියලා. ඉතින් මේ වගේ දේවල් කරන්න එපා. තමුන් සල්ලි හම්බ කරගන්න ඕන නිසා මිනිස්යන් ෂෝ වලට තමන්ගේ ප්‍රසංග වලට ගෙන්න ගන්න ඕන නිසා ලංකාවේ කලාකරුවන්ගේ නම් බොරුවට විකුණන්න එපා. මේක ලංකාවෙත් වෙනවා. ඉතින් මේ පාන්දර 3:45 නැගිටලා කියන්නේ මේ වගේ කැත වැඩ කරන්න එපා කියලා. ඉතින් මගේ රසිකාවන් කුවේට් වල ඉන්න හැමෝගෙම කියන්නේ මේක සම්පූර්ණ බොරුවක් මගේ නම දාලා මගේ වීඩියෝස් දාලා මම ප්‍රසංගයට එනවා කියලා. ඉතින් මේකේ ප්‍රසංගෙට ඉන්නේ රොමේස්, සුප්‍රියා, කවීස සහ තවත් ගායකයන්. ඉතින් බොරුවට ඒ අතර මගේ නමක් දාලා මම එනවා කියලා. ඉතින් ඉස්තියාඩ් මොහමඩ් සහෝදරයෙක් ඉන්නවා මේ වගේ දේවල් කරන්න එපා. ලෙස්ලි ඔයාලට කියනවා. ඉතින් සමාවෙන්න මේ පාන්දර නැගිලා මෙහෙම වීඩියෝ ක්ලිප් එකක් දුන්නාට මොකද අපිට අමාරුයි. මොකද මිනිස්සු අපිට අපි ආස නැහැ අපේ ෆෑන්ස්ලා අපි තරහ කරගන්න. මගේ කුවේට් වල ඉන්න රසිකාවෙනි ඔයාලා මේ ප්‍රසංගයට යන්න එපා මම එන්නේ නැහැ. ඉතින් ඔයාලට මම දැනුවත් කරන්න ඕනේ. ඉතින් මම ඉල්ලන්නේ මේ ප්‍රසංග කරන අය මේ ලංකාවේ තියෙනවා පිටරටවලත් තියෙනවා මෙහෙම බොරුව අපේ කටවුට් වල අපේ නම් පෝස්ටර්ස් දාගෙන මේවා කරන්න එපා කියලා තමයි ඉල්ලන්නේ මේ පාන්දර නැගිටලා. ඉතින් මේ ගැන සමාව ඉල්ලලා තමන් අතින් වැරදීමක් වුණේ කියලා ඉස්තියාඩ් මොහමඩ් සහ ලෙස්ලි ඇතුළු සංවිධායක මණ්ඩලය අනිවාර්යෙන් කරන්න ඕනේ. නැත්තම් මේකට මම ලීගලි මේක මොකද්ද මම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බව අනිවාර්යෙන් කියනවා. ඉතින් ඒ ගැන විශේෂ සැලකිලිමත් වෙන්න එච්චරයි මට කියන්න තියෙන්නේ.